ඔයාට මෙන්න මේ රෝග ලක්ෂණ ටික තියෙනවද කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න. හැමේ සංවේදීතාවය වැඩි වෙලා වියලි බව වැඩි වෙන එක. ඒ වගේම හැමේ රතු ලප සහ කුරුලෑ වැඩි වශයෙන් නැති වෙන එක. හිසකෙස් තුනී වීම සහ හිසකෙස් යෑම වේගවත් වෙන එක. ඒ වගේම හිසකෙස් සහ නියපොතු කඩතොළු වෙන එක. සංදිවල වේදනාව සහ චලන අපහසුතාවය. ඒත් එක්කම තමන්ගේ මූඩ් එක නිතර වෙනස් වෙන එක. ඉතින් මේ රෝග ලක්ෂණ අඩු වැඩි වශයෙන් තියෙනවා නම් බොහෝ වෙලාවට ඒකට හේතුව වෙන්නේ ඔමේගා 3 කියන වේදාම්ල ශරීරයට ප්‍රමාණවත් තරම් ලැබෙන එක. අපේ ආහාර රටාව ගත්තට පස්සේ සැමන්, මැකරල්, බලය, කෙලවල්ල වගේ මාළු වල ඔමේගා 3 වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඊට අමතරව ෆ්ලැක්ස් සීඩ්ස්, චියා සීඩ්ස් වගේම වෝල්නට් වගේ ශාකා ආහාරවල ඔමේගා 3 වැඩි වශයෙන් අඩංගු වෙනවා. මේ ඔමේගා 3 කියන poly unsaturated fatty acids කියන අත්‍යවශ්‍ය මේදාම්ල ශරීරයේ biological functions ගොඩකට දායක වෙනවා. ඉතින් මේක ආහාර වලින් නිවැරදි ආකාරයෙන් ලැබෙන්නේ නැති වෙනකොට මම අර කලින් කියපු රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට ආහාර වලින් මේ දේවල් නිවැරදිව ලබා ගන්න බැරි නම් ඔමේගා 3 අඩංගු පෝෂණ අතිරේක වලට යොමු වෙන්න පුළුවන්. මෙතෙන්දී ඔමේගා 3 අඩංගු පෝෂණ අතිරේක වල සලකා බැලිය යුතු කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි EPA සහ DHA කියන ඔමේගා 3 ආකාර දෙකම අඩංගු වෙනවද කියන එක හරියට බලන්න. දෙවෙනි දේ තමයි EPA සහ DHA කියන ඔමේගා 3 අම්ල ආකාර දෙකේ බර මිලිග්‍රෑම් 250 500 අතර ප්‍රමාණයක් තියෙනවද කියන එක. මොකද මේ සඳහන් කරපු මිලිග්‍රෑම් 250 500 අතර ප්‍රමාණය දිනකට වැඩි හිටියෙකුට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ ආකාරයට ආහාර වලින් එහෙම නැත්නම් නිවැරදිව තෝරාගත් පෝෂණ අතිරේක වලින් ඔමේගා 3 හරියාකාරව ලබා ගත්තොත් අර මම කලින් කියපු රෝග ලක්ෂණ වලින් වැළකීලා ඔබගේ ජීවිතය වඩාත් නිරෝගීව සහ සුවදායීව ගත කිරීමේ හැකියාව ලැබෙනවා.